සුබ දවසක් මගේ යාළුවන්ට. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ ඔයාලගේ Gmail එක කවුරු හරි පාවිච්චි කරනවා. එහෙම නැත්නම් කවුරු හරි ඒක ලොග් වෙලා නම් ඉන්නේ. එහෙම නැත්නම් ඒක කවුරු හරි හැක් කරලා නම් තියෙන්නේ. කොහොමද ඒක බලලා අයින් කරගන්න කියලා. ඉතින් මුලින්ම අපි අපේ Gmail එකට යන්න ඕනේ. මුලින්ම ඔයාලගේ Gmail එක ඔයාලා ඕපන් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඕපන් වෙන්නේ. මෙතන ඔයාලගේ ෆොටෝ එක උඩ ටච් කරගන්න. ෆොටෝ එකක් දාලා නැත්නම් ඉතින් තියෙන රවුම උඩ ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඕපන් වෙනවා. මෙතන තියෙනවා උඩින්ම manage your Google account කියලා. ඒක උඩ ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඕපන්. මෙතන තියෙන පල්ලෙහාට personal information දෙවෙනියට තියෙනවා security and sign in කියලා. ඒක උඩ ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඕපන් වෙන්නේ. ඊට මෙතන ගිහලා බලන්න පුළුවන් ඔයාලගේ Gmail එක පාවිච්චි කරන ෆෝන් එකක්ද ලැප් එකක්ද මොකද සියලු දේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන මෙහෙම පහළට යන්න. මෙන්න මෙතන පහළට ගියපුවාම මෙන්න මෙතන තියෙනවා your device කියලා. මේ කියන්නේ ඔයාගේ Gmail එක පාවිච්චි කරන devices. ඒ කියන්නේ ෆෝන් එකක් වේවා ලැප්ටොප් එකක් වේවා. මෙතන මේ ටික බලලා මේ ඔයාගේ නොවන එකක් තියෙනවා නම් ඒවා අයින් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාව කවුරු හරි හැක් කරලා එහෙම නැත්නම් කවුරුහරි හරි ෆෝන් එකකින් ඔයාගේ Gmail ලොග් වෙලා තියෙනවා. මෙන්න මේ තියෙන්නේ. මගේ මේ පහකින් ලොග් වෙලා තියෙනවා. මේ මගේ ෆෝන් දෙකක් තියෙනවා. ඒ දෙකෙනුයි ලැප් එකෙන් ලොග් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේක කම්පියුටර් එකෙන් ලොග් වෙච්ච එක. ඉතින් ඔයාලගෙත් මේ විදිහට ඔයාලගේ ෆෝන් එකේ විතරක් තියෙන ඕන Gmail එක කාගහරි එකකින් ලොග් වෙලා නම් ඒක හැක් කරලා එහෙම නැත්නම් කවුරු හරි පාවිච්චි කරන එක අයින් කරගන්නේ. ඔයාලගේ නොවන ෆෝන් එක ලැප් එක ලොග් වෙලා තියෙන එකට මෙහෙම ටච් කරගන්න. ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ ලොක් එකක් දාලා තියෙනවා. ඒ ලොක් එක එනවා. ඒ ලොක් එක අරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඕපන් වෙන්නේ. හරි මෙන්න මේ විදිහට. එතකොට ඔයා නෙමෙයි නම් මේ Gmail එක පාවිච්චි කරන මේ එක මේ ඔයාගේ ෆෝන් එකෙන් නෙමෙයි නේද? ඒ කියන්නේ කවුරු හරි පාවිච්චි කරන හින්දා මේක sign out කියලා දෙන්න. ආපහු sign out දෙන්න. ඊට පස්සේ ඔයාලගේ Gmail එක කවුරු හරි පාවිච්චි කරනවා නම් ඒ device එකෙන් ඔයාලගේ Gmail එක අයින් වෙනවා. ඉතින් එහෙම තමයි ඔයාලගේ Gmail එක කවුරු හැක් කරලා තියෙනවා නම් අයින් කරගන්න. එහෙම නැත්නම් වෙනත් ෆෝන් එකකින් ලොග් වෙලා ඉන්නවනේ ඒක අයින් කරගන්න. ඉතින් ස්තුතියි මගේ වීඩියෝ නරඹුවට.